Hello guys, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට? අද නම් වෙසක් දවස. මේ දැන් අම්මා වෙසක් කූඩුවලට සවුකල අලවන ගමන් තමයි ඉන්නේ. අම්මා මෙතන හදන්නේ නෙළුම් මලක්. මල්ලිත් මෙතන හදනවා ප්ලේන් එකක්. ඉතින් ඔයාලත් වෙසක් කූඩුව එහෙම හැදුවද කියලා පහලින් කමෙන්ට් එකක් දායන්න. වෙසක් කූඩු රැට තිබ්බේ කොහොමද කියලා වීඩියෝ අවසානකම් බලන් ඉන්න. මේ තියෙන්නේ තුන්වෙනි වෙසක් කූඩුව. මේ ඉන්නේ අපේ මල්ලි. ඔන්න යාට තමයි ඕනලා තිබ්බේ මේ වෙසක් කූඩු මෙහෙම හදන්න. මල්ලි තමයි ඊයේ දවසේ මේ වෙසක් කූඩු හැදුවේ. අම්මා තමයි මේ සවුකොළ අලවන්නේ. මල්ලිට සවුකොළ අලවන්න තාම තේරෙන්නේ නැහැ. ඉතින් එයාත් උදව් කරන ළඟට වෙලා බලන්නකො ලස්සනද කියලා. මේ තියෙන්නේ 4 වෙනි වෙසක් කූඩුව. අපේ චූටි කිටිත් මල්ලි කරන දේ දිහා බලාගෙන ඉන්නවා ඉතින්. දැන් අපේ අම්මා වෙසක් බකට් හදන්න තමයි යන්නේ. බලන්නකො ඉතින් කොහොමද හදන්නේ කියලා. ඔයත් channel එක subscribe කරලා නැති යාළුවෙක් නම් පහලින් subscribe කරන් යන්න. මේ ඉන්නේ අපේ අම්මා යාළුවනේ. මොන පළවෙනි පාරම නම් වෙසක් කූඩුවට ගිනි ඇවිල්ලා. අපි බලමු දෙවෙනි පාර හරියට පත්තු කරගන්න පුළුවන් වෙයිද කියලා. මේ වතාවේ නම් හරියට පත්තු කරගත්ත යාළුවනේ. නංගිත් වීඩියෝ කරන ගමන් තමයි ඉන්නේ. අපි දැන් යන්නේ බකට් පත්තු කරන්න. බලන්නකො ඉතින් අපි ගොඩක් හැදුවා. ඔන්න ඔහොම තමයි අපේ වෙසක් දවස ගෙවුනේ. ලස්සනයිද කියලා පහලින් කමෙන්ට් එකක් දායන්න. හඳත් පායලා තිබ්බ ගොඩක් ලස්සනට. ආයෙම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.
බයි බයි.